සුබදවසක් වේවා ඔයාලා හැමෝටම. මම අද ගෙනල්ලා තියෙන්නේ මේ channel එකෙන් TikTok views likes ගැන ට්‍රික් එකක්. හැමෝම දන්නවත් ඇති, නොදන්න කට්ටියත් ඇති. නොදන්න කට්ටියට තමයි මේක ගෙනාවේ. වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. මම කියලා දෙන්නම් කොහොමද කියලා views likes වැඩි කරගන්න. my channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට ඔයාලට බලන්න ඕන. වැඩි කතාවක් නැතුව අපි යන් කෙලින්ම වීඩියෝ එකට. ඔයාලත් ඔයාලගේ TikTok app එක ඕපන් කරගෙන ඒකේ ඔයාලට views likes වැඩි කරගන්න ඕන වීඩියෝ එක ටච් කරලා වීඩියෝ එක ඊට පස්සේ වීඩියෝ එකේ තියෙන link එක share button එක බලලා ක්ලික් කරගෙන ඒක copy කරගන්න. copy කරගෙන ඉවර වෙලා යන්න. Chrome එක හරිය මොකක් හරි web browser එකක් ඕපන් කරගෙන මම Chrome එක තමයි use කරන්නේ. Chrome එකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න මම මේ සර්ච් කරන විදිහටම ඔයාලා ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මේකේ වෙන මොකුත් ටච් කරන්න යන්න එපා. මේකේ උඩින් වෙන link එක ටච් කරලා ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් යනවා. ඊපස්සේ ඒකේ පෙන්වනවා අපිට වචනයක්. ඒක ටයිප් කරලා මෙන්න මේ විදියට ටයිප් කරගන්න ඕන. ටයිප් කරලා ඉවර වෙලා ටික් එක දුන්නාට පස්සේ මේ ටික ලෝඩ් වෙනවා. පස්සේ අපිව ගෙනියනවා මගේ ඉන්ටර්ෆේස් එකකට. ඒත් views කියන එක ඔබන්නවා. ඊට පස්සේ සමහරක් device වල මේ තප්පර ගන්න පෙන්වන්න නැති වෙන්න පුළුවන්. සමහරක් device වල මේ විනාඩි ගාන පෙන්වන්නත් පුළුවන්. ඒ ටයිම් එක ඉවර වෙනකන් ටිකක් ඉන්න ඔයාලා. ටයිම් එක ඉවර වෙනකන් පුළුවන් නම් සයිට් එකේම මේ විදිහට ඉන්න එක දිගටම. ඊට පස්සේ ඊට ආයෙමත් කලින් ඉන්ටර්ෆේස් එකෙන් තමයි එන්නේ. views කියන එක ආයෙ බලලා එතනට අපි copy කරන් ආව link එක paste කරගන්න ඕන. paste කරලා ඉවර වුණාට පස්සේ search කරන්න. search වුණාට පස්සේ අපිට විතර පෙන්නනවා අපේ වීඩියෝ එකේ details, likes ගන්න, views ගන්න, share, comment සේරම දේවල්. ඊට පස්සේ views කියන එක දීලා send වෙනකන් ඉන්න ඕන. ඊට පස්සේ අපිට send කියලා notification එකක් පැටනවා. ඊට පස්සේ app එකට TikTok එකේ තව වීඩියෝ එකක ගිහිල්ලා ඊට පස්සේ වීඩියෝ එක බලන්න. refresh කරලා පාරක් බලන්න. තමන්ගේ views ගන්න වැටලාද කියලා. කලින් පොඩි ගානක් views තිබිච්ච වීඩියෝ එක දැන් කොච්චර views වැටලාද කියලා. ඊට පස්සේ ගොල්ලන්ට එමත් පුළුවන් කලින් කරා වගේම ආයෙ සයිට් එකට ගිහිල්ලා ආපහු සයිට් එකෙන් ඔයාලට ඊට පස්සේ ටයිම් එක පෙන්නයි. ටයිම් එක ඉවර වෙනකන් ඉඳලා සයිට් එක ඇතුළෙම ආයෙත් අර කලින් කරපු විදිහටම use බටන් එක ඔබලා මෙතෙන්ට link එක paste කරගෙන ඊට පස්සේ ආයෙත් ඔයාලට ආ වීඩියෝ එකේ විස්තර පෙන්නයි. ඉතින් like කියන එක ටච් කරගෙන send එකක් ගන්න ඕනේ. send කරාට පස්සේ අපි ආයෙ ගිහිල්ලා බලමු TikTok එකට වෙච්චදී. අපිට TikTok එකේ real ඒ වීඩියෝ එක ඇතුළේ ඊට පස්සේ අපි පෙන්වනවා likes ගන්න. මේ විදිහට ඔයාලට ඕන තරමක් කරගන්න පුළුවන්. එයාගේ වීඩියෝ තවත් ඉස්සරහට ඔයාලට බලන්න මොනවද තියෙනවනම් ඔය channel එක subscribe කරලා bell icon එක click කරලා ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න share කරන්න.